සුබ දවසක්. අද මම කතා කරන්න යන්නේ කොහොමද 5 gig එකක් first page rank කරගන්නේ කියලා. එතකොට මම අද කතා කරන්නේ කොහොමද SEO title එකක් සහ SEO tag පහක් use කරලා කොහොමද 5 gig එකක් first page එකට rank කරගන්නේ කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මුලින්ම ඔයාලා 5 එකට log වෙන්න. 5 එකට log වෙලා මෙතන search bar එකේ ඔයාට අදාළ කැටගරි එක සර්ච් කරගන්න. graphic designer නම් graphic designer, presentation create කරන අය නම් ඒක, YouTube thumbnail, photo editing. එතකොට මම සර්ච් කරගන්නවා UI UX design කියලා. එතකොට බලා ගන්න පුළුවන් මේ වගේ gig ටික පිට පෙන්නනවා. එතකොට අපි මේකෙන් මුලින්ම කරන්න ඕනේ 4.9 4.8 වගේ තියෙන හොඳ රේටින් තියෙන සහ ඕඩර්ස් 20ට වඩා අඩුවෙන් කරලා තියෙන ගිග් 5ක් ඕපන් කරගන්න ඕනේ. එතකොට ඒ ගිග් 5ට টপ රේටඩ්ලා ගන්න එපා. එතකොට වෙට් ප්‍රෝලා ගන්න එපා. ලෙවල් 1 ලෙවල් 2 ඔය කිසිම ගිග් එකක් ඕපන් කරගන්න එපා. අපිට ඕනේ හොඳ රේටින් තියෙන ඕඩර්ස් 20ට වඩා අඩුවෙන් කම්ප්ලීට් කරපු ගිග් 5ක් තමයි තෝරගන්න ඕනේ. එතකොට මේ ගිග් එක තෝරගන්න පුළුවන් 5 star තියෙනවා. ඕඩර් 5ක් කම්ප්ලීට් කරලා තියෙනවා. ඒක වෙනකොට බෙහෙින් ඕපන් කරගන්න. අපි යන් ඊළඟ page එකට. මේකෙත් මේක ඕපන් කරගන්න. මේක ඕපන් කරගන්න. යමු ඊළඟ page එකට. මේක තෝරගන්න. මේක තෝරගන්න. හරි අපි එතකොට ගිග් 5ක් තෝරගත්තා. අපි යන් ඒ ගිග් 5ට මුලින්ම ඒ ගිග් 5ට අදාළ ගිග් එකේ ටයිටල් එක කොපි කරගන්න. කොපි කරගෙන නෝට්පෑඩ් එකට ගන්න. පළවෙනි එකට අදාළ ටයිටල් එක කොපි කරගත්තා. දෙවෙනි එකේ ටයිටල් එක ගන්න. කොපි කරගන්න. තුන්වෙනි එකට යන්න. කොපි කරගන්න. ඒ වගේ පහේම ටයිටල් ටික කොපි කරගන්න. හරි.
අපි ගිග් 5 ටයිටල් 5 කොපි කරගත්තා. ඊට පස්සේ මේ ටයිටල් 5ම කොපි කරගෙන ඔයගොල්ලෝ යන්න ChatGPT එකට. ChatGPT එකට ගිහින් ඒ ටයිටල් 5 පේස්ට් කරගන්න. පේස්ට් කරගෙන ටයිප් කරගන්න please create a good SEO Fiverr gig from use these 5 Fiverr gig titles. මේක ටයිප් කරලා එන්ටර් දෙන්න. ඔව්. එතකොට අපිට ඒගොල්ලෝ SEO ටයිටල් එකක් හදලා දීලා තියෙනවා. එතකොට gig description එකකුත් හදලා දීලා තියෙනවා. දැන් මම කතා කරන්නේ කොහොමද ටයිටල් එක ගැන විතරයි. එතකොට මේ ටයිටල් එක හදලා තියෙන්නේ මේ gig title 5 use කරගෙන. එතකොට මේ gig title 5 තියෙන විශේෂත්වය තමයි මේවා Fiverr ads enable කරලා නැහැ. එතකොට මේවා boost කරලා නැහැ. මේවා rank වෙලා තියෙන්නේ ඒගොල්ලෝ කරපු SEO වලින් තමයි මේ gig rank වෙලා තියෙන්නේ. එතකොට 5 එක true මේක rank වෙලා නැහැ. එතකොට 5 ad වලින්වත් boost කරපු එකෙන්වත් එහෙම rank වෙච්ච නෙමෙයි මේක ඒගොල්ලන්ගේ SEO වලින් තමයි මේ gig 5 first page second page වල rank වෙලා තියෙන්නේ. එතකොට අපිට මේ පහෙන්ම හොඳ title එකක් තමයි අපි මේ create කරගත්තේ. එතකොට ඔයගොල්ලෝ gig title එකට මේ හදලා දුන්න title එක use කරගන්න පුළුවන්. එතකොට මේකේ උපරිම සති දෙකක් විතර බලන්න ඕගොල්ලෝ. මොකද සැරින් සැරේට gig එක edit කරන්න යන්න එපා. එතකොට එහෙම කරන්න ගියොත් 5 එකේ algorithm එකට මේක හරියට set වෙන්නේ නැහැ. එතකොට මේවා rank වෙන්නේ නැහැ. impressions එන්නේ නැහැ. එදිනෙදා edit කරන්න යන්න එපා. උපරිම සති දෙකක් තුනක් බලන්න. මොකද algorithm එකට මේක හරියන්න ඕනේ. ඒක ගොඩක් අය කරන වැරද්දක් තමයි දවසක් විතර බලලා impression නැත්තම් click නැත්තම් title එක edit කරනවා. දිනපතා edit කරනවා. එහෙම edit කරාම වෙන්නේ තව gig එක පල්ලට එන එක තමයි වෙන්නේ. එතකොට rank වෙන්නේ නැහැ. එතකොට ඒ වැරද්ද කරන්න එපා. අපි බලමු කොහොමද SEO tag පහක් use කරන්න කියලා. මේක දාන්න දෙන tags වලට ඔයගොල්ලෝ title පහ ගත්තා වගේම මේ gig වල තියෙන tag පහ gig එක යටට ගියාට පස්සේ ඒගොල්ලෝ use කරලා තියෙන tag පහ පෙන්වනවා මේ තියෙන්නේ. එතකොට මේ tag පහ මේකේම තියෙන tag පහ ගන්න. මම ඒ title පහේ අදාළ tags සියල්ල copy කරගත්තා. ඊට පස්සේ ඒ tag ඔක්කොම copy කරගෙන යන ChatGPT එකට paste කරන්න type කරන්න any best 5 SEO 5 tags use these 5 tags කියලා enter දෙන්න. ඔව් බලා ගන්න පුළුවන් අපිට හොඳම 5 tags පහ තෝරලා දීලා තියෙනවා. එතකොට මේ
ටැග් පහ ඕගොල්ලන්ට යූස් කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ Fiverr gig එක හදද්දී. එතකොට SEO tags පහ තියෙනවා. ඒ වගේම SEO කරපු ටයිටල් එක තියෙනවා. එතකොට මේ දෙක දාගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ Fiverr gig එකට. එතකොට මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නම් කොහොමද SEO facts සහ description එක හදාගන්නේ කියලා. එතකොට මේ වීඩියෝෙන් මම කතා කරා කොහොමද ටයිටල් එක සහ ටැග් පහ යූස් කරන්නේ SEO කරලා කියලා. ඉතින් මේක ෆස්ට් පේජ් එක රෑන්ක් කරගන්න පුළුවන් gig එක අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ මේ ටික හරියට කරොත්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද SEO description එකක් සහ facts යූස් කරලා gig එක රෑන්ක් කරන්න කියලා. ඉතින් ඔයාලට වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරන්න. වීඩියෝ එක දාපුවම ඔයාලට notification එකකින් බලා ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.